අයිබෝවන් සුබදැසනක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ එකතු වෙන්නේ ITN 7 වෙනි පැය සමගින් ඔබ දන්නවා 7 වෙනි පැය හරහා අපි නිරන්තරයෙන් ඔබට වැදගත් වන කාලීන මාතෘකා පිළිබඳව ප්‍රශ්න කරනවා තොරතුරු බෙදා හදා ගන්නවා සහ ඔබව දැනුවත් කරනවා විශේෂයෙන් ගත්තොත් එහෙම ලංකාවේ අපි අද සාකච්ඡා කරන්න සූදානම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය අංශයේ කොඳුනාරටිය හෙද සේවය පිළිබඳව අපි අද දවසේදී සාකච්ඡා කරන්න සූදානම් අභියෝග වර්තමානයේ පවතින ගැටලු ඉන්නහට ගිහිල්ලා මොන වගේ සේවයක්ද ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ අංශද තව දියුණු වෙන්න ඕනේ ඔවුන්ගේ පැත්තෙන් මොනවද තියෙන ගැටලු මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කරන්න 7 වෙනි පැයට බොහොම ගෞරවයෙන් අද දවසේදී අපි ආරාධනා කළා සමස්ත ලංකා හෙද සංගමයේ අධ්‍යාපන ලේකම්තුමා හෙද සොහිරු ප්‍රභාත් පාලිත මහත්මයාට අයිබෝවන් සුබ දැසනක් කියලා ඔබතුමාව පිළිගන්නවා ඒ වගේම සමස්ත ලංකා හෙද සංගමයේ මහජන සෞඛ්‍ය අංශ මහනුවර දිස්ත්‍රික් සංවිධායකතුමිය විශේෂ ශ්‍රේණියේ හෙද ආචාර්යනී HMTD හේරත් මහත්මිය අයිබෝවන් සුබ දැසනක් ඔබතුමියත් පිළිගන්නවා පාලිත මහත්මයා අපි දන්නවා විශේෂයෙන්ම ෆ්ලොරන්ස් නයිටින්ගේල් ලංකාවේ හෙද සේවයත් එක්ක කතා කරනකොට ලෝකයේ හෙද සේවයත් එක්ක කතා කරනකොට අපිට අමතක කරන්න බැරි නාමය දිනයක් විදිහටයි අපි හෙද දිනය ලෝක හෙද දිනය සමරන්න ඕනේ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ඉස්සරම අපි අද හෙද සේවාව සම්බන්ධයෙන් කතා කරන්න ලබා දීම සම්බන්ධයෙන් ලෝකයේ මේ වෙනකොට මිලියන 28.4ක් විතර සමස්ත හෙද ප්‍රජාවක් ඉන්නවා. ඒ සමස්ත හෙද ප්‍රජාවම හෙට දවසේ මේ දිනේ සමරන බොහොමත් අභිමානයෙන් යුක්තව. ඒතර ජාත්‍යන්තර හෙද දිනයක් සමරන්න ඕනි කියන කාරණාව ඇත්තටම 1953 විතර ඈත කාලේ ඇමරිකාවේ සෞඛ්‍ය හා සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධයට ඇමති දොරති සනලට් කියන මහත්මිය තමයි ඉස්සරම ඉල්ලන්නේ. නමුත් හෙද දිනය සැමරීම සම්බන්ධයෙන් ආරම්භය වෙන්නේ හෙද දිනයක් සැමරීම 1965 දී. ඒ තමයි ජාත්‍යන්තර හෙද කවුන්සිලේ මැදිහත් කරන්නේ. ඒ ජාත්‍යන්තර හෙද කවුන්සිලේ ඇත්තටම ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිණිය ජීවත්ව ඉන්න කාලෙම ආරම්භ කරන්නේ 1890ට වගේ ඈත අතීතයේ. ඒ කියන්නේ අපි ගත්තොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට වඩා ඈත ඉතිහාසයක් තියෙන ජාත්‍යන්තර හෙද කවුන්සිලය. ඒතර ඒක නමුත් 1965 දී තමයි හෙද දිනය සමරන්න එක ආරම්භ කළේ. ඒක තමයි මේ අද වෙනකම් පවත්වාගෙන එන්නේ. ඒතර ජාතිය ඒකෙදී 1953 දීත් මේ අමාත්‍යවරයා කියන්නේ මෙතුමිය කියන්නේ හෙද සේවාවේ අභිමානය සහ ඔවුන් කරන සේවාව අගයීමට ලක් කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීමකින් මේක කරන්න ඕනේ කියන ඉල්ලීම තමයි කරන්නේ. නමුත් කෙසේ නමුත් 1965 සිට ලෝකයට මඟ පෙන්නනවා ICN එක නැත්නම් International Council of Nurses හෙද දිනයක් පවත්වන්න කියන එක. එතකොට ඒක 1988 වගේ වෙනකම්ම ඇත්තටම තිබුණේ නයිටින්ගේල් මැතිණිය සම්බන්ධ සැමරුම් උත්සවයක් හැටියට. නමුත් 1988න් පස්සේ ජාත්‍යන්තර හෙද කවුන්සිලය හැම අවුරුද්දකම තේමා පාඨයක් ලබා දෙනවා. ඒ තේමාවන් මත රඳා පවතිමින් හෙද දිනය සහ ඒ වසර සඳහා නැත්නම් වසර කීපයක් සඳහා ඔවුන් ඒ තේමාවන් ලබා දීම කරනවා. ඒ අනුව තමයි හෙට දිනය අපි මැයි 12 වෙනි දවස තෝරාගන්නේ. ඒකට මැයි 12 කියන දිනය තෝරාගන්නේ ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිණියගේ උපන්දිනය. ඒතර 1974 දී තමයි අත්‍තරම නිශ්චිත වශයෙන්ම ජාත්‍යන්තර හෙද කවුන්සිලය මැයි 12 කියන දිනය තෝරන්නේ. මේක නයිටින්ගේල් මැතිණියටත් උපහාරයක් හැටියට සහ සමස්ත ලෝකයේ මොකද ඇය තමයි වර්තමාන වෘත්තීය හෙදකමේ නිර්මාතෘවරිය. ඇයට දක්වන උපහාරයක් හැටියට මැයි 12 වෙනිදා තෝරලා තියෙනවා. ඒ අනුව තමයි හෙට දවසේ අපි ජාත්‍යන්තර හෙද දිනය සමරන්නේ. මෙවර තේමාව බවට පත් වෙලා තියෙන්නේ. මෙවර තේමාව our nurses our future කියන අපේ හෙදිය අපේ අනාගතයයි. empowered nurses save lives කියන එක. එහෙම නැත්නම් බලාත්මක කරන හෙදිය සමාජය නැත්නම් මහජනතාව සුරකී කියන තේමාව යටතේ තමයි මෙවර හෙද දිනය පැවැත්වෙන්නේ. හොඳයි. ඒ අනුව හෙද ජාත්‍යන්තර හෙද දිනය හෙටද යෙදිලා තියෙනවා. සැමරුම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මේකත් එක්ක විශේෂයෙන්ම හේරත් මහත්මිය අපි දන්නවා ඔබ ඇතුළු පිරිස සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. ලංකාවේ අපි ඒ ගෞරවය සහිතවයි මම හිතන්නේ මේ සාකච්ඡාව සිදු කරගෙන යන්න ඕන ඉදිරියට. මොකද ඒක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගත්තොතින් ඔබ අපි සියලුම දෙනා දන්න කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිණියගේ මේ පදනමත් එක්ක වර්තමානයේට අපි මේ හෙද සේවාව ගලප ගන්නකොට එදා තිබුණු දේවල් එක්ක අපිට කොහොමද අද වර්තමානයේ සාකච්ඡා කරන්න පුළුවන්?
බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා 44000ක් සමස්ත ශ්‍රී ලාංකික හෙද ප්‍රජාවටත් ලෝක දැනට සේවයේදී සිටින සියලුම හෙද හෙදියන් සඳහාත් ගෞරවය සහ ප්‍රණාමය පිරිනමන්න. මොකද මේ සියලුම දෙනා හෙද සේවාව කරගෙන යන්නේ ඉමහත් කැපවීමෙන් සහ කැපකිරීම මැද්දේ. දැන් වර්තමානයේට ගලපා ගන්න කෙසේද කියන එකයි මට යොමු වෙලා තියෙන ප්‍රශ්නේ. ඒකෙදී ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනිය එදා ක්‍රිමියන් යුද්ධයේ සොල්දාදුවන් සමග කළ හෙද සේවාව අදටත් ඒ ආකාරයෙන්ම ගැලපෙනවා. මොකද හෙද එතුමිය නිතරම මතක් කළ දෙයක් තමයි අධ්‍යාපනය මෙතනින් කෙලවර වන්නේ නැත කියන එක. කියන්නේ අපි හැමදාම ඉගෙනගෙන දැනුම යථාවත් කරමින් තමයි මේ සේවාව විද්‍යාත්මක පදනමක් මත තමයි අපි අදටත් ලබා දෙන්නේ. එදා ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනිය වැදගත් ධනවත් පවුලකින් පැවතගෙන ඇවිල්ලා උසස් අධ්‍යාපනය ලැබලා ස්වේච්ඡාවෙන් තමයි සේවය ක්‍රිමියන් යුද්ධයේ මැදිහත් වෙලා සේවාව සිද්ධ කරන්නේ. හැබැයි මේ සේවාව විද්‍යාත්මක පදනමක් මත දත්ත මූලාශ්‍ර පදනම් කරගෙන කාලීන අවශ්‍යතාවය මත යම් යම් වෙනස්කම් සිදු කරමින් ඉතා විශාල සේවාවක් ඇයි සිදු කළා. ඊළඟට ක්‍රමවත් අධ්‍යාපනයක් ඇති කරා. ඒ වගේ ගොඩක් දේවල් පිටුපස පියවරෙන් පියවර සිදු කරා. අදටත් අද පවතින තත්ත්වය අනුව අපි හෙද සේවාවේ යම් යම් විකාශයන් විය යුතු බව මගේ අදහස. හේතුව මොකද අදත් කාලීන අවශ්‍යතාවය මත හෙද සේවාව වෙනස් විය යුතුයි. එතනදී අපි යම් ගැටලු සාගත ඉදිරියේදී සාකච්ඡා කරනකොට අපි පැහැදිලි කරලා දෙන්න. යුගයේ අවශ්‍යතාවය මත විද්‍යාත්මක පදනමක් මත අධ්‍යාපනයේ තුලින් බලකරණයේ තුලින් මෙවර පාඩයත් එයයි බලකරණයේ තුලින් යහපත් අනාගතයක් ඇති කිරීම සඳහා හෙදිය දායකත්වයක් ලබා දෙනවා ඉතා සුවිශාල වශයෙන්. මොකද ශ්‍රී ලංකාව සැලකුවාම ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතින් 44000ක් ලංකාවේ වැඩිම වෘත්තීය සංඛ්‍යාත්මකව ඉන්න වැඩිම වෘත්තීය හෙද හෙදියන්. එතනදී අපිට කළ හැකි කාර්යභාරය ඉතා සුවිශාල කාර්යභාරයක් කළ හැකි. ඒ සඳහා මනා දැනුමින් සන්නද්ධ වෙලා ඉන්න 3 අවුරුදු පාඨමාලාවේදී න්‍යායික ප්‍රායෝගික දැනුම ආකල්ප කුසලතා සියල්ලම සමස්ත මට්ටමකට ගෙනාවට පස්සේ තමයි හෙද නිර්ධානයක් වශයෙන් අපි මේ සමාජගත කරන්නේ. ඉන්න අනතුරට දැනට තියෙන යම් යම් බාධාකාරී තත්ත්වයන් තියෙන අපි ඉදිරියේදී ගැන සාකච්ඡා කරමු. හොඳයි. බාධාකාරී තත්ත්වයන්, ගැටලු, අභියෝග මේ ක්ෂේත්‍රය ගත්තොත් නෙමතයි. හැබැයි මේ සියල්ල මැද්දේ විශිෂ්ට සේවාවක් ඉෂ්ට සිද්ධ කරමින් පවතිනවා. පලිමාර මහත්මයා අපි දන්නවා දැන් වෛද්‍යවරයා සහ රෝගියා අතර පාලම ගොඩ නගන්නට ඔබ විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. මේ සම්බන්ධතාවය ඉදිරියට රැකගනිමින් වඩාත් ගුණාත්මක සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කරන්නට. මෙන්න මෙතනදී තියෙන අභියෝග මොනවද මේ වෙනකොට? ලෝකයේ තියෙන අභියෝගයම තමයි ලංකාවේ ප්‍රධානම අභියෝගය නම් ප්‍රමාණාත්මකව කාර්ය මණ්ඩල ප්‍රමාණය මදි. සමස්ත 44000ක් මේ වෙනකොට ලංකාවේ ඉන්නේ. නමුත් ඒ ප්‍රමාණය නෙවෙයි අපි අතරම ප්‍රශස්ත සේවාවක් ලබා දෙනවා නම් ඉන්න ඕනි ප්‍රමාණය අවම වශයෙන් 60000ක්වත් වෙන්න ඕනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීම් වල අනුව ලංකාවේ ජනගහනයට සාපේක්ෂව 80000ක් පමණ වෙන්න ඕනි. අපි දැන් ලෝකයේ ගත්තොත් අදටත් මිලියන 4.1ක් අඩුයි කියලා තමයි ජාත්‍යන්තර හෙද සභාව කියන්නේ. මේ හෙද ප්‍රජාවේ හිගයක් තියෙනවා. කියන්නේ හෙද සේවා සඳහා එකතු වෙන ප්‍රමාණය අඩුයි. එක පැත්තකින් එහි ආකර්ෂණීය භාවය යම් අඩුකම නිසා සමහර රටවල් වල නමුත් දැන් නම් පොඩ්ඩක් හරියම තියෙනවා. කෙසේ නමුත් මේ අඩුව ලොකු අභියෝගයක්. ඒ වගේම තමයි ඔවුන්ගේ ගුණාත්මක සංවර්ධනය සඳහා තියෙන ඉඩකඩ. මේවර ජාත්‍යන්තර හෙද කවුන්සිලයත් කියන්නේ ඒක. ඔවුන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තියෙන බාධාවන් ඉවත් කරන්න, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඔවුන් වැඩිපුර ඔවුන්ට ඉඩකඩ ලබා දෙන්න කියන එක. ඉතින් අනේ අධ්‍යාපනයේ ලබා ගැනීමේ තියෙන අඩුපාඩුවත් තියෙනවා වර්තමානයේ. ඒ වගේම තමයි වර්තමානයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඇතුළේ තියෙන ගැටලු. අපි ගත්තොත් දැන් රෝහල් වල එන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන එක. ඒකට ඒක අඩු කරගන්නවා නම් අඩු කරගන්න ක්‍රමවේද පාවිච්චි කරන්න. ඒ වෙනුවට දැන් අපි රෝහල් වේගයෙන් පිරීතිර යන රෝහල් පද්ධතිය. ඒකට දැන් ඒ නිසා අපි දැන් ලංකාවේ ගත්තොත් ඔබ කතා කරන්නේ අන්නේ
රෝගයට ප්‍රතිකාර කරන ක්‍රියාමාර්ග රෝහල් පද්ධතිය ගැන. නමුත් හෙද සේවා ලෝකයේ ගත්තහම ගොඩක් ඊට වඩා පුළුල්. ඒ කියන්නේ මේක අපි රෝග නිවාරණය ඒ වගේම රෝගවලට පත් වෙලා රෝහලෙන් බැහැරව යන කෙනා නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා හෙද සේවාවේ මැදිහත් වීම කියන කාරණාත් මේකට ඇතුළත්. එතකොට මේ ඒක දැන් ක්‍රමානුකූලව අපි හිතනවා දැන් ආරම්භ කළ රජය ආරම්භ කළ තියෙන වැඩපිළිවෙලත් එක්ක ක්‍රමානුකූලව හරියයි. කෙසේ නමුත් හෙද සේවා තමයි තව බඳවා ගැනීම කළ යුතුයි. ඒක ආයෝජනයක්. මේක ඇත්තටම ජාත්‍යන්තර හෙද කවුන්සිලේ මේ දැන් මේ මම කිව්වාද awareness of future කියන තේමා පාඨය පටන් ගන්නේ 2023 ඉඳන්. එතකොට ඒකෙදිත් ඒගොල්ලෝ 2023 දීමත් කියනවා හෙද සේවාව වෙනුවෙන් ආයෝජනය කරන්න කියලා. ආයෝජනය කියන්නේ ඔය බඳවා ගැනීම කියන එකත් එක්ක තමයි කාර්ය මණ්ඩල සංවර්ධනය. කාර්ය මණ්ඩල ප්‍රමාණාත්මක සංවර්ධනය සහ ඔවුන්ගේ දැනුමෙන් සහ අනිකුත් සුසුකම් වලින් සංවර්ධනය අවශ්‍ය ප්‍රමාණයට පුහුණුවීම කරලා දැනුවත් කරන. ඉතින් කෙසේ නමුත් ඒ අවම ප්‍රමාණයෙන් උපරිම දායකත්වයක් ලබා දෙන්න මම හිතන්නේ අද ලංකාවේ සියලු හෙද කාර්ය මණ්ඩල වෙහෙස වෙමින් සිටිනවා. අපි ඔවුන් සියලු දෙනාට මේ අවස්ථාවේදී උපහාරයක් පුදන්න ඕනේ, මේලා උපහාර කරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් මේ උපහාරය ගෞරවය වුන්ට හිමි විය යුතුයි. එනත් මන්ත්‍රී අපිට මේ සාමාන්‍යයෙන් ඔබ දැන් සඳහන් කරනවා 44000ක් නේ සමස්තයේ ඉන්නේ. එතකොට 60000ක් ඉන්න ඕන එකට 44000ක් හිටියම ඔබට එක හෙද නිලධාරියෙකුට හෝ නිලධාරිනියකට රෝගීන් කී දෙනෙක් මේ වෙනකොට බලන්න වෙලා තියෙනවා? සමස්තයක් විදිහට අපි කවුන්ට් එකක් විදිහට දුන්නොත් කීයක් බලන්න වෙලා තියෙනවද? ඒක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. ඇත්තටම දැන් ප්‍රධාන රෝහල් ජාතික රෝහල් පද්ධතිය තුළ එක සංඛ්‍යාවක්, ඒ වගේම දිස්ත්‍රික් රෝහලක් තුළ එක සංඛ්‍යාවක් ඒ වගේ ලබා දෙන ඒ රෝහල් පද්ධතිය අනුව ඒක නිශ්චිතව මේ දැනට මේ ප්‍රමාණය කියන එක ඇත්තටම නිශ්චිතව ගණන් බලන්න බෑ. නමුත් මේ තුල සිදුවන සමාජ පරිහානිය තමයි අපි කතා කරන්න ඕනේ. දැන් හෙද නිලධාරිනියක් රෝග දැන් ඕනම කෙනෙක් සමාජයේ දකින්නේ රේද නිලධාරිනියක් කියන කෙනා ස්පිරිතාලින් කෙනෙක් හැටියට රෝහලේ රෝගීන් රැක බලා ගන්නා පුද්ගලයෙක් හැටියට. හැබැයි ඇයව ඊට වඩා විශාල කාර්යභාරයක් සඳහා සූදානම් කරලා තියෙනවා. රෝග වැළැක්වීම අංශය දැන් අපි සෞඛ්‍ය ගත්තාම රෝග වැළැක්වීම, රෝගී සත්කාර සේවය, පුනරුත්ථාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, ඒ වගේම එතනින් එහාට දැන් සහන සත්කාර සේවාව. ඔය සියලුම සේවාවන් සඳහා ඇයව පුරුදු පුහුණු කරලා තියෙන්නේ. නමුත් අපේ සේවා මේ සංඛ්‍යාත්මකව තියෙන හිඟය නිසා අපේ හෙදියන් සියලුම බොහෝ කොටසක් ලඝුගත වෙනවා රෝහල් පද්ධතිය තුළට. එතනදී අපි රෝහල් පද්ධතිය තුළ සිද්ධ කරන්නේ රෝගයට හසු වූ පුද්ගලෙක්. කියන්නේ රෝගියෙක් රැක බලා ගැනීම. නමුත් වැළැක්වීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය, ඒ පුනරුත්ථාපනය, ඒ සියලුම දේවල් ඊට වඩා හුඟක් අර පලිපාන් මහත්මයා කිව්වා වගේ ආයෝජනාත්මක දේවල්. උදාහරණයක් හැටියට පැහැදිලි කරනවා නම් දවසක ලුණු පරියෝජනයේ එක හැන්දකට සීමා කරන එක සෞඛ්‍ය අධ්‍යාපනය තුලින් චර්යාත්මක වෙනසක් පවුලකට ඇති කරොත් අධික රුධිර පීඩනය යම් තාක් දුරට වළක්ව ගන්න පුළුවන්. අපි ඒ සුළු දේ නොකරොත් සමහර විට එම පුද්ගලයා අංශභාග තත්ත්වයේ එක්තැන් වෙලා ජීවිත කාලෙම අපිට රැක බලා ගන්න සිද්ධ වෙනවා. හේතුව අපි නිදහස් සෞඛ්‍යයේ අපේ රටේ නිදහස් සෞඛ්‍යනේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් මග ඇරිනවා. අතනට මේ එක හෙද නිලධාරීන්ගේ පුරප්පාඩුව හින්දා මං සරල උදාහරණයක් ඔබතුමාට ගෙන හැර දැක්ුවේ. ඒ වගේම තමයි ඇය පුහුණු කරලා තියෙන දේ ඇයට ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ. මොකද වෘත්තීය දියුණුව මේවර තේමාවට අයිති හෙද නිලධාරිනිය බලගැන්වීම කියන එක. ඒකෙදී වෘත්තීය දියුණුව ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් කියන එක ඉතාම වැදගත් කාරණාවක්. නමුත් ඇය අතරට ලඝු වීම තුළ විවිධ අවස්ථා ඇයට මැගහැරිලා යනවා. ඇයගේ වෘත්තීය දියුණුව යම් තැන්වලදී සීමා වෙනවා. මොකද මේක අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි රෝගී සත්කාර සේවාව අපි යොමු වෙලා තියෙන එක කළ යුතු දෙයක්. මොකද ඒ රෝගී වෙලා ඉන්නේ. නමුත් ඊට වඩා අංශ ගණනාවක් වැළැක්වීමේ පැත්තේ තියෙනවා. ඒ සඳහා ප්‍රමාණාත්මක හෙද නිලධාරීන් පිරිසක් ඉන්නවනම් අතන පිරෙන එක බොහෝ දුරට වැළැක්වෙනවා. ඒක අපේ රටේ හැටියට අපි සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට ඉතාමත් මූල්‍ය වශයෙන්
අපිට වාසිදායක තත්ත්වයක්. ඇත්තටම මේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියගේ අවශ්‍යතාවය දිනින් දින වැඩි වෙන්නේ. ඒ නිසායි දැන් අරගෙන තියෙන පියවර ඊටාම ඇත්තටම සතුටුදායකයි. ක්‍රමක්‍රමයෙන් මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියන් කියන නිලධාරිනිය සමාජයේ ප්‍රජාවේ ස්ථාපිත වෙගෙන එනවා. එතනදී අපිට අනාගතයේදී සුවබර පරපුරක් ලබා ගන්න පුළුවන් වෙයි. ඔබ මතු කරපු කාරණාව අතිශයින් වැදගත්. මොකද මෙන්න මේ දේවලුත් එක්ක මේ සේවාවේ වෘත්තීයමය භාවය නැත්නම් මේ සේවාව ඉදිරියට සංවර්ධනය කිරීම සහ මෙහි තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම ওই පදනම මත ඉඳගෙන සිදු කළොතින් මම හිතන්නේ බොහොම වැදගත් වෙනවා. පලිපන්න මහත්මයා අපි දන්න කාරණාවක් තමයි බොහොමයක් වෙලාවට ඔබට ඇතුළු සියලු දෙනාටම මේ ෂිෆ්ට් එකක් තියෙනවා. අපි දන්නවා රාත්‍රී සේවා මුර සහ මේ ක්‍රමයට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගෙදර දොරේ වැඩපළ නැතුව නෙවෙයි දරුවෝ බලා ගන්න කාරණාව ඔබටත් වටිනා පෞල් ජීවිත තියෙනවා. මේවත් එක්ක මේ සේවාවට ඔබ ලොකු බරක් දීලා තියෙනවා. මෙන්න මේකත් එක්ක කොහොමද මේ සේවා මුර වල තියෙන ගැටලුත් එක්ක කොහොමද ඉදිරියට මේ සේවාවේ තියෙන අභියෝග ජය ගන්න තියෙන සූදානම සහ කැපවීම පිළිබඳව අපි ටිකක් කතා කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේ ඔබතුමා හොඳ ප්‍රවේශයකට ආවේ. අර හෙද දිනේ සැමරීමේ එක ප්‍රධාන අරමුණක් තමයි ඔන්න ඕක අසහාය කාර්යභාරය ඇගීම කියන එක. ඇත්තටම මේ අසහාය කාර්යභාරය කියලා කියන්නේ ඔය ඔබ කිව්වා වගේ තමයි. තමන්ගේ පවුල හෝ තමා පිළිබඳව නොසිතාම ආත්ම පරිත්‍යාගයෙන් යුතු කරන සේවාව. ඒක එක පැත්තකින් ඔය සේවා මුර ක්‍රමය, අනිත් පැත්තෙන් ඔබ දකින්නත් ඇති මේ ඊයේ පෙරේදා යුද්ධ අවස්ථාවේ ඒ රටවල් වල බෝම්බ වැටෙනකොට අනික් අය කවුරු දිව්වත් ඒ හෙදියන් හැම වෙලාවෙම තමන්ගේ රෝගීන් ටික දරුවෝ ටික තුරුල් කරගෙන හිටියේ. ඒ වගේම ඔබ දකින්න ඇති මේ දිට්ටා වෙලාවේ ලංකාවේ කලාවත රෝහල හැදලීම නේද? රෝහල යට වෙනකොට හෙද කාර්ය මණ්ඩලයේ සහ අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වතුරේ බැහැගෙන යන්නේ අනෙක් අය අරගෙන උපකරණ බේරගන්න මයංග රෝහලත් ඒ වගේ. එනේ අසහාය කාර්යභාරය. ඉතින් ෂිෆ්ට් එක නැත්තම් මේ පවතින්නේ දැනට ලංකාවේ අපිට තියෙන්නේ ප්‍රධාන වශයෙන් සේවා මුර 3ක්. උදේ 7ට එන්න ඕනි, හවස 1ට ඔෆ් වෙනවා. එහෙම නැත්නම් හවස 1ට එනවා, රෑ 7ට ඔෆ් වෙනවා. එහෙම නැත්නම් රාත්‍රී සේවා මුරක් කරනවා. රාත්‍රී සේවා මුරේ පහුවදා උදේ වෙනකම් පැය 12ක කාර්යභාරය කරනවා. ඒ වගේම මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලංකාවේ හෙද සේවාවේ 95%ක් ඉන්නේ කාන්තාව. 95%. 95%ක්ම මේ කරන කාන්තාව. ඒ කියන්නේ අම්මා කෙනෙක්. දියණියක් ගෙදරක. එතකොට ඇයට තියෙන වෙනම භූමිකාවක් ගෙදර කිව්වත් වගේ. මේ අය ගෙදර මව හැටියට දරුවෝ බලා ගන්න වෙයි. එහෙම නැත්නම් ස්වාමියා සම්බන්ධයගේ වගකීම් ටිකක් තියෙනවා. ඒ වගේම දරුවෙක් හැටියට තමන්ගේ දෙමව්පියන් බලා ගන්න ඒ වෙන වගකීමකුත් තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ගොඩක් විට දැන් මේ තියෙන එකේදී විශාලතම අභියෝගය ඔන්න ඔය කාරණාව මේ වෙනකොට ගොඩක් විට අපිට වෘත්ති සංඛ්‍යාවයට අපිට ගොඩාක් හෙද නිලධාරීන් කියන දේ තමයි මෙන්න මේ රාත්‍රී සේවා මුර ප්‍රමාණය Tamanට වැඩි. ඒ නිසා ගෙදර ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම තමයි ගොඩක් දුර යන්න වෙන සමහර අයට තමන්ගේ ඩියුටි කරන්න. ඒ කියන්නේ සමහර කෙනෙක් කිලෝමීටර් 40ක් 60ක් එන්න වෙනවා. මොකද මේ සේවා පාත්‍රගෙන සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවක් ලබා ගැනීම පිළිබඳ තියෙන අර්බුදය. ඒ නිසා ලොකු කාලයක් වැය කරන ගමන් බිමන් කියන්නේ යන්න එන්නයි. ඒකත් එක්ක උන් ලොකු අභියෝගයකට මුහුණ පාමින් ඉන්නවා මේ වෙනකොට. ඉතින් ඒකටත් ආපහු ගැටලුවම අර ප්‍රමාණාත්මක අඩුව තමයි. ප්‍රමාණාත්මක තමයි. ඉතින් එසේ නමුත් ඔවුන් ඒ කැපකිරීම කරන ගමන් මම දන්න තරමින් අපේ ඒ 95%ක් හෙද නිලධාරීන්ගෙන් 90%ක්ම තමන්ගේ පෞල් ජීවිතයත් ඊටාම හොඳින් නැත්නම් සමාජීය ජීවිතයත් ඊටාමත්ම හොඳින් පවත්වා ගනිමින් මේ සේවාව පවත්වාගෙන යනවා. ඉතින් මේක හැබැයි අපි දැක්කොත් ලංකාවට වඩා හොඳට ජාත්‍යන්තර හෙද කවුන්සිලේ දැකලා තියෙනවා වගේ අපිව බලාගෙන ඒගොල්ලෝ සමර්ථයම ගත්තද කියලා. මොකද දැන් අද තියෙන මේ හෙද දින තේමාවට අදාළව ගත්තත් ඒගොල්ලෝ එයාලා ප්‍රමුඛව කියන ආරක්ෂිත පරිසරයක් ඇති කරන්න කියලා. ඔවුන්ට වැඩ කරන්න පුළුවන් ආරක්ෂිත සාධාරණ පරිසරය සුරක්ෂිත කරන්න. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්න. ඒ වගේම ඔවුන්ගේ සේවාවට ගැළපෙන වේතනය දෙන්න කියන කාරණා ටික ජාත්‍යන්තර හෙද කවුන්සිලේ මේ තහවුරු කරලා තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් නමුත් අපිට කියන්න කැමති ලාංකීය හෙදිය ඇත්තටම අභියෝග ජය ගන්න කාන්තාවක්. ඒ අභියෝගත් එක්ක සේවයේ ගුණාත්මක භාවය අකණ්ඩව පවත්වාගෙන යන්නත් කටයුතු කරනවා කියන කාරණාව අපි මේ වෙලාවේදී මතක් කරනවා. අපිට දෙන්න මොහොතක් අපි කෙටි විරාමයකින් අනතුරුව නැවතත් මුණ ගැහෙනවා.
පිරිසිදු හිතක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පරම්පරා. තවත් කෙනෙකුගේ ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පිරිසිදු හිතක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පරම්පරා. ඩිජිටල් ලෝකයේ ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීමට ඔබ සූදානම්ද? සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් කළ ඔබට ඩිජිටල් ශ්‍රේෂ්ඨයට පිවිසීමට විශිෂ්ට අවස්ථාවක්. MMC ITN කැම්පස් වෙතින් තුතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා සඳහා දැන් සිසුන් බඳවා ගැනීම. Multimedia content creation, e-commerce operation and platform business management, digital marketing and communication පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා. දිවයිනේ දැවැන්තම මාධ්‍යචාලයක් වන ITN ආයතනය තුළ න්‍යායික දැනුම සමග ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න. සීමිත සිසුන් පිරිසක් සඳහා දැන් අයතුම්පත් බාර ගැනේ. අමතන්න 0775 03 157. පිවිසෙන්න www.itncampus.edu.lk. MMC ITN Campus, Excellence in Digital Education. ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය. මැයි 30 සිට ජුනි 3 දක්වා පිළියන්දල පුරවරයේදී නිර්මාණාත්මක පහන් කෝටු තරගය සඳහා ඔබත් අයදුම් කරන්න. විවෘත අංශය, පාසල්, දහම් පාසල්, රාජ්‍ය අංශය අයදුම්පත් මැයි 20 වනදාට පෙර අපට එවන්න. පරිපාලන ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළියන්දල. වැඩි විස්තර සඳහා අමතන්න. ITN පූජා සම්බුද්ධ වන්දනා පිළියන්දල වෙසක් කලාපය. අරුමැසි ප්‍රේමය ගීතයෙන් සිත්තම් කළ බොලිවුඩ් සිනමාවේ චමත්කාරය Rhythm of India සිකුරාදා සවස 3ට. An hour-by-hour game of cat and mouse within the airport. Excuse me, this isn't mine. Ethan, today is a day that you're going to remember for a very long time, but if you handle it right. Sri Lanka television prathama pradarshana. Let's cancel the text, or we execute your girlfriend. I gotta go. Carry On. Saturday at 10:30 p.m. on ITN. You're watching හත්වෙනි පැය. ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ හෙද සේවය පිළිබඳව. මෙහි තිබෙන අභියෝග, කාර්යභාරයන්, ගැටලු, සේවයේ ගුණාත්මක භාවය මේ සියල්ල පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්නේ. හෙරත් මහත්මිය විශේෂයෙන් ගත්තොත් අපි සඳහන් කළා මේ 95ක් මේ සේවයේ ඉන්නේ හෙද සොහොයුරියන් ඉන්නේ. එතකොට 105යි ඉන්නේ අපිට පිරිමි පාර්ශවය. එතකොට දැන් මේක ඇත්තටම ලොකු ගැටලුවක් නේ. ලොකු නෙවෙයි ගැටලුවක්. දැන් මේ සාකච්ඡා නොකලට මොකද එතකොට දැන් 44000ක් ඉන්න එකකින් අපි දන්නවා ප්‍රසූත නිවාඩු මේ සියල්ල ලබා ගත්තම තවත් පිරිසක් අඩු වෙනවා අපිට මේ සේවාව. එතකොට මේ තැන තියෙන ගැටලුව මොකක්ද? ඇයි මේ සේවයට ආකර්ෂණය වෙන්නේ නැත්තේ? වැඩ වැඩි කියලා හිතාගෙන ඉන්නවද? මොකද්ද මෙතන තියෙන ගැටලුව? දැන් ඇත්තටම ඒක අර සමාජයේ ප්‍රතිරූපයක් මැවිලා තියෙන්නේ. ඇත්තටම මේ හෙද නිලධාරිගේ සේවා මොරේ පැය 6යි.
පැය 6ට සීමා කරලා තියෙන දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනිත් වෘත්තීන් සමග සංසන්දනය කරලා බැලුවාම අඩුම සේවා මොරයක් තියෙන හෙද නිලධාරීන්ට. අපි ඉස්සෙල්ලා කල්පනා කරලා බලනවා ඇයි පැය 6 කරන්නේ? ඇය රෝගී සත්කාරය සඳහා යහපත් ශාරීරික මානසික සුවතාවෙන් සිටිය යුතුයි. ඒ හින්දා තමයි ඒක පැය 6කට ලඝු කරලා තියෙන්නේ. ඇත්තට. නමුත් දැන් අර කොහොම ගියත් අන්තිමට ආයෙත් අර සංඛ්‍යාත්මක ප්‍රශ්න තමයි එන්නේ. ඒ නිසා shift දෙකක් සමහරවල් පැය 24 ඩියුටි ඒ වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා. එතනදී අර එළියේ ඉඳන් බලන කෙනෙක් අර පොඩක් වෙන රැකියාවක් පැය 8ක සේවාවක් කරා ගිදර නිවස බලා ගියා. රාත්‍රී සේවා මොලේ නැහැ. ඒ වගේ දේවල් සංසන්දනාත්මකව බලලා සමහර මේ පැමිණීමේ පොඩි අඩුවක් තියෙනවා ඇත්තටම. මේක ආකර්ශනීය සේවාවක් බවට රික්තකයේ පිරෙවුවොත් ඇත්තටම මේක ගොඩාක් අය මේ පැය 6ක් කියන්නේ දවසින් 4න් එකයි. ඇත්තටම අපිට රැකියාවේ දෙන්න තියෙන්නේ. හරි විදියට බලනවා නම්. ඒතර 4න් 3ක් අපිට ඉතුරු තියෙනවා. ඉතින් ඒ විදිහට අපි සාධාරණීකරණය බලනවා නම් හරි. නමුත් එතෙන්ට එන්න ටිකක් අමාරුයි මේ නිලධාරීන්ගේ හිඟය නිසා. මෙතනදී එක පියවරක් හැටියට පුරුෂ සහභාගී මේ මේල් නර්ස්ලා කියන්නේ හෙද නිලධාරීන් 5%යි ගන්න දැනට. ඒ ප්‍රතිශතය වැඩි කරොත් අර මැටර්නිටි ලීව් අනිවාර්යෙන් සක්‍රීය වයස්කාණ්ඩේ නිලධාරීන් ඉන්නේ. ඒගොල්ලෝ වරක් දෙවරක් තුන්වරක් හෝ කීපවරක් අනිවාර්යයෙන්ම ප්‍රසූති නිවාඩු ලබා ගන්නවා. එතනත් ලොකු සේවා හිඟයක් එනවා. දැන් අර බඳවා ගැනීමේදී මේ ප්‍රතිශතය යම් මට්ටමකට ඉහළ නැංවීම එක පියවරක් හැටියට අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟ තමයි මේ සියලුම දේවල් එහෙම සීමා වෙනවා. අපි හෙද නිලධාරීන් මේ රෝහලට කොටු වෙනවා. එතනදී ඔය අපේ එම්පවර් කියන එක කියන්නේ බලකරණය කියන එක සෑහෙන දුරට අඩු වෙනවා මේ සීමාව තුළ. ඒ හින්දා සියලුම ගැටලු විසඳන්න ප්‍රමාණාත්මක බව වැඩි කරන එක තමයි පළවෙනි පියවර. ඔව් මෙන්න මෙතෙන්ට තමයි කියන්නේ කොහෙන් ගියත් අන්තිමේට එන්නේ මේ අඩුව රික්තකය පුරව ගන්න ඕන කියන කාරණාවට. දැන් මේ වෙනකොට අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහත්මයාත් ඇමතුමත් මේ බඳවා ගැනීම පිළිබඳව දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී සඳහන් කරනකොට මේ වෙනකොට බඳවා ගැනීම ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. ඔබ සංගමයක් විදිහට මේ බඳවා ගැනීම පිළිබඳව සෑහීමකටපත් වෙනවද? මොකද තත්ත්වය? සත්‍ය වශයෙන්ම ඔව්. ඒ කියන්නේ අපි ස්තුතිවන්ත වෙනවා මේ අලුත් රජයට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට. හේතුව මම හිතන්නේ රාජ්‍ය සේවයේ වැඩිම පංගුව බඳවාගත්තේ මේ අවුරුදු 1.5-2 ඇතුලේ හෙද සේවාවෙන්. එතකොට හෙද ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2020 A level කරපු තරුණ පරපුරේ ඉඳන් 2022 දක්වාම සියලුම කණ්ඩායම් වලට ඒ අවස්ථාව ලබා දීලා දැන් බඳවාගෙන මේ දවස්වල පුහුණු වීම කරගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියෙන් හෙද උපාධිය ලැබලා පිට වෙලා හිටපු සියලුම සිසුන් බඳවාගත්තා. ඔවුන්ගේ මාස 6 පුහුණු කාල සීමාවත් මේ ලබන සතියෙන් අවසන් වෙනවා. ඒතර ඒ අයත් මේ පද්ධතියට එකතු වෙනවා. එතන 500 ගානක ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ බඳවා ගැනීම. ඒ නිසා යම් තාක් දුරකට මේ රික්තකයට ලංකාවේ රික්තකයට මේ අඩුව පිරවීමක් වෙනවා. ඉතින් ඇත්තටම මේ පිළිබඳව අපි සතුටු වෙනවා. මම ඒක දැක්ක එක රාජ්‍යයක් විදියට ඒක ඒ අඩුව දැකපු එක. ඒ විදිහට ප්‍රමාණාත්මක සංවර්ධනය කරන ගමම අපි බලාපොරොත්තු වෙනවා ගුණාත්මක සංවර්ධනයක් ඒ ආකාරයෙන්ම වෙමු කියන එක. හොඳයි. ඒත් එක්කම තමයි දැන් අපි විශේෂයෙන්ම දන්න කාරණාවක් තමයි මේ හෙද සේවාවේ ගුණාත්මක භාවය පිළිබඳව සඳහන් කරනකොට මේක ප්‍රසිද්ධිය අපි සාකච්ඡා කළ යුතුයි. මේ පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ තියෙන ප්‍රමිතිය පිළිබඳව සමහර වෙලාවට අපි ටිකක් කතා කරනවා. නෑ එතෙන්ට ගියොත් මෙහෙම තියෙනවනේ මෙතන මෙහෙමනේ. මේ වගේ පොඩි කුකුසක් සමාජය ඇතුලේ තියෙනවා. මම කැමති ඔබ දෙපළගෙම මේකට පිළිතුරක් ලබා ගන්න. මේ පිළිබඳව හෙද සේවයේ ප්‍රමිතිය පිළිබඳව අපි ඔබ මොකද ඔබ පුහුණු කිරීමේ කාර්යයක් නිරත වෙලා ඉන්න නිසා මේ එහෙම ගැටලුවක් තියෙනවද? ඒක අපි පුද්ගලයා මත බද්දයි ඒ තීරණය පැහැදිලිවම පුහුණු කිරීම කොතරම් දුරට සාර්ථකයිද ඒ පුහුණු කිරීමේ ක්‍රමවේදය කුමක්ද ඒ සියලුම දේවල් විශ්ලේෂණය කරලා ඒක තක්සේරු කරලා ඒක සම්බන්ධ කරන්න වෙනම කමිටු තියෙන ඇත්තරම එහෙම පත් කරලා තියෙනවා පුද්ගලික අංශයේ දේවල් නියාමනය කරන්න. දැන් රජයේ හෙද විදුහල් මගින් පිටත් වෙන අය ඒක අවිවාදයක් නෑ
දැනුම දක්ෂතා කුසලතා සියල්ල අතින්ම ඉතාමත්ම ඉහළ ගණයේ හෙද නිලධාරීන් තමයි පිට වෙන්නේ. මොකද ඒ පද්ධතිය ගැන විතර අපිට කතා කරන්න පුළුවන්. සේවාව ලබා දීමේදී එන ප්‍රශ්නේ තමයි අතන අර කීප දෙනෙක්ගේ සේවා මෝරයක් එක්කෙනෙක් ආවරණය කිරීම තුල අපි ගොඩාක් වෙලාවට වැඩ අවසන් කිරීමේ කටයුත්තක තමයි යෙදෙන්නේ. කියන්නේ මේ වැඩත් එක්ක තමයි මේක තියෙන්නේ. නමුත් අපිට අපි ඉගෙනගෙන තියෙන මේ පූර්ණ හෙදවුවට ලබා දෙන්න අපිට අවස්ථාවක් නැහැ. ඒ දේවල් වෙනවා මේ දැඩිසත්කාර ඒකක වගේ විශේෂ ඒකකවල නිවැරදි ආකාරයට මේක හරියටම සිද්ධ වෙනවා. නමුත් බහුතරයක් ඉන්න සාමාන්‍ය වාට්ටු සංකීර්ණ තුල ඒක කරන්න ගොඩක් අමාරුයි. මොකද ඒක නොකිරීම තුල රෝගියාට වෙන හානි ඊට වඩා වැඩි. දැන් පුද්ගලික අංශයේ තියෙන්නේ ඊට වඩා අපි ඕනම කෙනෙක් පරිසරයේ ලස්සන ඒ දේවල් සුව පහසුව ඒ වගේ දේවල් මත පළවෙනියටම බලන්නේ. දැන් ඇත්තටම සුදුසුකම් ඒ අත්දැකීම පළපුරුද්ද මත බොහෝ විට අපි ඕනෑම දෙයක තීරණයකදී රඳා පවතින ගොඩක් අඩුයිනේ. අපේ මිනිස්සු හිතන විදිහ මං කියන්නේ. එතකොට මේ එතනදී පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපේ රජයේ රෝහල ඒ තරම ලස්සන නැහැ. දැන් ඒවට ගොඩාක් දියුණු වෙලා තියෙනවා ඉස්සරට වඩා. ඒ තරම් ලස්සන ඇට්‍රැක්ටිව් මොකද නිතරම වැඩෙහි යෙදෙන කාර්ය මණ්ඩලයක් රජයේ රෝහල තුල සිටින්නේ. ඒ වගේ දේවල් හින්දා මේ කතා කරන්න නතර වෙන්න මදක් හොයලා බලන්න වෙලාව අඩු වෙනවා. ඔන්න ඔය කාරණා පිළිබඳව සඳහන් කරනකොට දැන් අපි දන්නවා රෝගීන් බලන්න අපි වාට්ටුවකට සාමාන්‍යයෙන් ගෙදරින් පිරිසක් එනකොට මේ ලේඩා ගැන අහනවා. පරිපාලන මහත්මයා ඒක සාමාන්‍ය දෙයක්නේ. සමහර වෙලාවට ඔබෙන් අහන්න පුළුවන්, වෛද්‍යවරයෙකුගෙන් අහන්න පුළුවන්. මෙතනදී සමහර වෙලාවට ඔබ දෙන ප්‍රතිචාරයත් එක්ක තමයි ඔය රෝගීන් සහ මේ බලන්න එන පිරිස අතර තියෙන ගැටලුම යම්කිසි ගැටලුවක් ඇති වෙනවා. මෙන්න මේක කියන්නේ අධික වැඩ පරිසරයක් තුළ ඔබ රාජකාරී කරනකොට අර සුහඳශීලීව කටයුතු කිරීමේදී යම්කිසි ගැටලු මතුවෙන්න පුළුවන්. හැබැයි මේ දෙපාර්ශවයේම හරි අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා නේද? පැහැදිලිවම මේ කියන්නේ හැබැයි මම මේ ඒක දැන් කිසිසේත්ම ඔබ කියන ඔය කියන ගැටුම තියෙනවා. ඒක මම අනුමත කරන්නේ නැහැ. ඒක හේතුව තමයි අපි හෙද විදුහල් පද්ධතිය ගත්තත් විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් මේ කමියුනිකේෂන් ස්කිල් කියන එක. නැත්නම් අනිත් කෙනා සමග සමතාවය පවත්වා ගැනීම සම්බන්ධ ඒක හොඳින්ම උගන්වලා යවන්නේ. එතකොට ඉතින් මට මගේ වැඩ පරිසරය කොතරම් වුවත් අපි අපේ රෝගියාට සාහෝගේ පවුලේ අය සම්බන්ධයෙන් ඒ කරුණු දැක්වීමේදී මම හිතන්නේ ඒ කමියුනිකේෂන් ස්කිල් පාවිච්චි කියලා නෙවෙයි අපි යම් තැන්වල වෙනවා. ඒක ඇත්තටම ගත්තාම අර මේ වෙය හැකි දෙයක්. හේතුව තමයි අධික වැඩ පරිසරයත් එක්ක කමියුනිකේට් කරනකොට අහන ප්‍රශ්නේ මොකද සමහරට එක හෙද නිලධාරියෙකුගේ ඔළුවේ තියෙන දැන් අර හෙද සේවාව මෙතුමිය කිව්වා වගේ මුලින්ම දැන් හෙද සේවාවේ අපිට ඉලක්කම නෙමෙයි කියන්න වෙන්නේ. හෙද සේවාවේ අපිට තියෙන මේ කෙයා ලෙවල් එක. ඒ කියන්නේ ඒ රෝගියාට අවශ්‍ය සේවා සත්කාරයේ ප්‍රමාණය කොච්චරද කියන එක. ඒක මත තමයි රඳාපවතින. පුද්ගල ඔලු ගහනක මත නෙවෙයි. එතකොට එවැනි ඒවා කීපයක් ඔළුවේ වැඩ කරන නර්ස් කෙනෙකුට අරකට උත්තර සැපයන් ගියාම එවැනි පොඩි සමහරට කාලේ පොඩ්ඩක් ගන්න වෙනවා. යාට ඒක බලලා කියන්න වෙනවා. නමුත් අපි සමහරට රෝගියාගේ ඥාතියන් නොවිසිලමත් බයෙන් ඉන්නවා. මේක තමයි ඔය ගැටුමට මුල. ඉතින් ඒ නිසා ඒක මම හිතන්නේ ඉදිරියේදී හැමීට සමනය වෙලා ආයේ. මොකද අපි නිරන්තරයෙන් මේ කමියුනිකේෂන් ස්කිල් සම්බන්ධ වැඩ මුළු පැයක් වෙනවා මේ සම්බන්ධයෙන් කරනවා. ඒකත් එක්ක ඒ වගේම මම අර මොලේකට පොඩි උණ පූර්ණයක් තියෙන අර ප්‍රමිතීන් සම්බන්ධව ඉතින් හෙද සේවාවේ ප්‍රමිතීන් සම්බන්ධව වගකීම් තියෙන ශ්‍රී ලංකා හෙද සභාවට ශ්‍රී ලංකා හෙද සභාව දැන් ලබන මාස වෙනකොට ශ්‍රී ලංකා හෙද සේවාවේ ප්‍රමිතීන් සම්බන්ධ ලියවිල්ල නීතිගත කරනවා. ඒක එළියට දානවා. ඒතකොට මේ ප්‍රමිතීන් වෙනුවෙන් තමයි අපි මේ ප්‍රමිතීන් ආරක්ෂා කරන්නේ. සියලුම හෙද කාර්ය මණ්ඩල බැඳී සිටින පෞද්ගලික රාජ්‍ය අංශය වේවා පෞද්ගලික අංශය හැමෝම. ඒ වගේම මම ශ්‍රී ලංකා හෙද සභාවේ උපසභාපති. මම පොදුවේ මේ වෙලාවේ ආරාධනා කරනවා අපි පෞද්ගලික අංශයට මේ ප්‍රමිතීන් එක්ක වැඩ කරන්න ශ්‍රී ලංකා හෙද සභාවත් එක්ක වැඩ කරන්න තමන් ඉන්න හෙද කාර්ය මණ්ඩලය යොමු කරන්න කියන එක. මොකද පෞද්ගලික අංශයේ හෙද කාර්ය මණ්ඩලය හෙද සභාවට අනුගත වීම තාමත් අඩුයි. මොකද අපි පත්‍ර දැන්වීම කීපයක් පළ කරා. මේකත් මේ ඔවුන්ගේ ඉන්න හෙද නිලධාරීන් අපිට හඳුන්වලා දෙන්න හෙද සභාවේ රෙජිස්ටර් කරන්න. මේකත් එක්ක එන්න කියලා. ඉතින් තාමත් අඩුයි. ඒ සතා ඔවුන්ගේ තියෙන රෙස්පොන්ස් එක අඩුයි. මේ වෙලාවේ මම ඔබගේ ලබා දුන්න අවස්ථාව කරගන්නවා. ඔවුන්ටත් ආර්දනා කරන ශ්‍රී ලංකා හෙද සභාවේ ප්‍රමිතීන් කියන හෙද සභාව සමග වැඩ කරන්න සියලුම රෝහල් පද්ධතිය එකතු වෙන්න ඕන කියන එක. මොකද සේවය ගන්න සමස්ත මහ ජනතාව. ඒතකොට එයා පෞද්ගලිකද රාජ්‍යද කියලා වෙන් කරන්න බෑ. හැමෝටම එක හා සමානව ඒකට වැඩ. ඒතකොට ශ්‍රී ලංකා හෙද සභාව බැඳිලා ඉන්නවා ලාංකීය ජනතාවට ඊටාම හොඳ
ප්‍රමිතිගත හෙද සේවාවක් ලබා දීම සඳහා. දැනට අපි රාජ්‍යාංශයේ සඳහා නියාමනය කරමින් ඉන්නවා. පෞද්ගලිකාංශයට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩු වෙලා තියෙනවා. පෞද්ගලිකාංශය තාම එතෙන්න එකතු වෙලා නැති නිසා. ඔව් අපි ඒ කාරණාවත් මේ වෙලාවේදී මතක් කරනවා. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම අපි දන්නවා දැන් මේ සේවාව ඉදිරියට අරගෙන යාමේදී මේ විදේශගත වීම කියන කාරණාව පිළිබඳවත් ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මේ සේවක හිගේට. හේරත් මහත්මිය දැන් සමස්තයක් විදිහට ගත්තොතින් හෙද විදුහලකින් හෙද සොහොයුරක් හෝ හෙද සොහොයුරියක් බවට පත් වෙලා එළියට එන්න නැත්නම් වෘත්තිමය වශයෙන් Tamanට වෘත්තීය කරන්න කොච්චර කාලයක් විතර ගත වෙනවද උන් පුහුණු කිරීමේදී මොනවද අපි මේ පුහුණු කිරීමේ කාලය තුල උන්ට කියලා දෙන්නේ උන්ට උගන්වන්නේ සම්පූර්ණ වෘත්තීය ජීවිතයත් එක්ක එළියට එනකොට අවුරුදු 3ක පාඨමාලාවක් තමයි තියෙන්නේ හෙද විදුහල වලින් ඒකෙදී හෙදකම සම්බන්ධ විශාල පරාසයක් කියලා දෙනවා. කියන්නේ මනුෂ්‍ය ශරීරය පිළිබඳව සියලුම පද්ධති පිළිබඳව සියලුම ඒ පද්ධති වල සාමාන්‍ය තත්ත්වයේ වෙනස්කම් හඳුනා ගැනීම සහ ඒදී ගත යුතු ක්‍රියාමාර්ග. මොකද අපි මනුෂ්‍ය ජීවිතයත් එක්ක තමයි දිගටම වෘත්ති කරගෙන යන්නේ. එතනින් පටන් ගත්තාම නම් වශයෙන් කියන්න බෑ නේද පරිපාලනඥ විශාල විෂයන් රාශියක් යටතේ අධ්‍යාපනය ලබා දෙනවා. එතනදී ඔය කමියුනිකේෂන් කියන එක සංනිවේදනයත් අයිති වෙනවා. වෛද්‍ය ශල්‍ය හෙදකම, වෛද්‍ය හෙදකම, ළමා හෙදකම, නාරි වේද හෙදකම, මානසික හෙදකම සියලුම විය හැකි අවස්ථා සියල්ලක් පිළිබඳව මූලික දැනුම් සම්භාරයක් එක්කයි හෙද නිලධාරියෙක් විදියට හෙද විදුහලෙන් එළියට එන්නේ. හැබැයි ඒක න්‍යායික දැනුම පමණක් නෙවෙයි ප්‍රායෝගික දැනුමත් එක්ක සායනික අත්දැකීම් ඔස්සේ ලබාගත්ත ප්‍රායෝගික දැනුමත් එක්ක තමයි ඒගොල්ලොන්ගේ විභාගයේ තියලා සමත් වුණාට පස්සේ තමයි හෙද නිලධාරියෙක් විදියට පත්වීමක් ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපිට දෙන්න මොහොතක් කෙටි විරාමයකින් අනතුරු අපි නැවතත් මුණ ගැහෙනවා. Live rugby. Prima Kotumi Fantamai. තවත් කෙනෙකුගේ ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පිරිසිදු හිතක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පරම්පරා. තවත් කෙනෙකුගේ ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පිරිසිදු හිතක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පරම්පරා. ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය පිළියන්දල ආදි මට ගොඩක් ආදරේ සචි. ආදි හරිම අවංක කෙනෙක්. දුව මට වගේ සීවි එකක් හදලා ගන්න. හොඳයි. සීවි එක මොකටද තාත්තා? මොනවද අනේ ඔය තරම් කල්පනා කරන්නේ? මොකද නෑ අම්මා. මෙන්න මෙහෙ දෙන්න අත මම ඔයාලට ශාස්ත්‍රයක් කියන්නම්. ලොකු පුතා. මොකද මේ එළියේ නැති? මගේ දෝනිගේ ජීවිතෙත් එක්ක කවුරු හරි සෙල්ලම් කරන්න ආවොත් එහෙම මම ලේසියෙන් අරින්න. නිකි මොකද තාම ආදි ෆෝන් එක ගත්තේ නැද්ද? නෑ සචි. You're watching හත්වෙනි පැය.
ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ හෙද සේවය පිළිබඳව. අපි කරුණු කාරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළා. පලිපර මහත්මයා, අලුතෙන් වෘත්තියට පිවිසෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තරුණ පරපුරට මේ પરම්පරාව තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන්නේ ඔවුන් හරි වෙනස්. මොකද එතකොට අර කාලයක් තිස්සේ අවුරුදු 7-8කට 10කට කලින් හිටපු හෙදිය හෝ හෙද සොහිර අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ පරපුරෙන්. ඔවුන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද අපිට? ඔවුන්ට ඇත්තටම අපිට කියන්න තියෙන්නේ ඇත්තටම හෙද සේවාව කියන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමක් තියෙන හොඳ වෘත්තියක්. ලෝකේ පුරා ලොකු ඉඩක් තියෙන වෘත්තියක්. ඒ වගේම මහජනතාව සමග කිට්ටුවෙන් වැඩ කරන්න පුළුවන්, ආදර දිනා ගන්න පුළුවන් වෘත්තියක්. ඒ නිසා ඒකට එකතු වීමට කිසි කෙනෙක් මැලි වෙන්න ඕනේ නැහැ. ඕනම කෙනෙකුට අපි කියන්නේ හෙද සේවාව සඳහා එකතු වෙන්න කියන. මම හිතන්නේ දැන් මේ වෙනකොට නම් සෑහෙන දුරට ටිකක් ඒ අඩුවක් නැතුව ඉල්ලුම තියෙනවා. ඒක ලෝකේ පුරාම ඉල්ලුම තියෙනවා. ඒ නිසා මේකට එකතු වෙන්න කියන කාරණා. ඒ වගේම එහි ලබා දෙන දැනුම තමන්ගේ පෞද්ගලික ජීවිතය පවත්වාගෙන යන්නත් අති විශාල පිටුවහලක්. එතන ඕනම කෙනෙක් ගත්තොත් තමන්ගේ සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් බයයිනේ. ඇත්තටම හෙද නිලධාරියෙක් වුණාම එවැනි විශාල බයක් නැහැ. මොකද ඔවුන් ඉන්නේ සම්පත් එක්ක. ඒ කියන්නේ ඔවුන් වැඩ කරන පරිසරයේ අනිකුත් සියලුම දෙනා එක්ක සමතා තියෙන විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳන් සෞඛ්‍ය ශිෂ්‍ය සියලුම කාර්ය මණ්ඩල එක්ක ඒ ගනුදෙනු තියෙනවා. ඒ නිසා ඔබේ සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් ඉතාම හොඳ අප්‍රවේශයක් ගන්න ඉඩක් තියෙනවා. ඒ නිසා ඒකට එන්න. ඒ වගේම ඒකට අදාළ අධ්‍යාපනයේ යෙදෙන්න. උසස් අධ්‍යාපන පහසුකම් දැන් ලංකාවේ දියුණු වෙමින් තියෙනවා. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පටන් ගන්න තියෙන ඒ ප්‍රමාණාත්මක නැහැ අපි ඉදිරියට කතා කරමු. නමුත් ඉදිරියේදී ඒක වැඩි දියුණු වෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි සහ අනිකුත් පුහුණු පාඨමාලා සඳහා තියෙන ඉඩකඩ විවර වෙමින් තිබෙනවා. ලෝකේ පුරා ඕන තැනක හෙද සේවාවේ පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා යන්න පුළුවන්. ඉඩ හැදිලා තියෙනවා. ඒ නිසා මේක තරුණ පරම්පරාව සඳහා හොඳ ආයෝජන අවස්ථාවක්, හොඳ තැනක්. ඒ නිසා මේකට එකතු වෙන්න කියන එකට තමයි මගේ යෝජනාව සියලුම දෙනාට. ඉතින් මම හිතන්නේ ප්‍රමාණාත්මකව මේක සංවර්ධනය වෙනකොට මේකේ තියෙන මේ අපහසුතාව ටිකත් දුර වෙලා යනවා. හොඳයි. ඒකත් එක්කම අපිට මිනිත්තු කිහිපයක් තියෙන නිසා මේ හෙද සේවා ව්‍යවස්ථාව සාමාන්‍යයෙන් කාලීනව වෙනස් වෙනවා නම් ඔබ දෙපළටම පුළුවන් මේකට කරුණු එකතු කරන්න. මොන වගේ වෙනස්කම්ද වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕන? හෙද සේවා ව්‍යවස්ථාවේ දැන් ප්‍රධාන වශයෙන් දැන් මේ වෙනකොට අපි ඉල්ලුම් කරලා තියෙන විශාල වෙනස් වීම් ටිකක්. මොකද අපි උදාහරණයක් කරමු. දැන් එකක් ලංකාවේ හෙද අධ්‍යාපන පැත්තෙන් ගත්තාම උපාධි හෙද විශ්වවිද්‍යාල ආරම්භ කරලා තියෙනවා. විශ්වවිද්‍යාල පැත්තෙන් හෙද අධ්‍යාපනයේ දැන් මහාචාර්යවරු අපේ ඉන්නවා. හෙද මහාචාර්යවරු දක්වා ඒ උසස් වීම් ක්‍රියාපටිපාටි තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් සාමාන්‍ය ක්ලිනිකල් නර්සින් නැත්නම් සායනිකාංශයේ වැඩ කරන හෙද නිලධාරීන්ට, ප්‍රජා සෞඛ්‍ය අංශයේ වැඩ කරන හෙද නිලධාරීන්ට තමන්ගේ ඒ උසස් වීම් සඳහා තියෙන ක්‍රියාපටිපාටි ඊටාම අඩුයි, පටුයි. ඒතර ඒක අපි ස්ථාපිත කරන්න ඕනේ හෙද ව්‍යවස්ථාව ඇතුලේ ඔවුන්ට ඒ සඳහා වැඩි ඉඩකඩක් වෙන විදිහට තමන්ගේ අපි කියන්නේ ප්‍රොමෝෂන් ලැඩර් එක හොඳට හැදෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන අවස්ථා සඳහා තියෙන ඉඩකඩ හෙද ව්‍යවස්ථාව අහුරලා තියෙනවා. හෙද ඩිප්ලෝමාවෙන් එන කෙනෙකුට එක උපාධියක් කර ගැනීම සඳහා නිවාඩු ලබා දෙනවා. නමුත් පශ්චාත් උපාධිය සඳහා ඉඩක් නැහැ. හරිද? එතකොට ඒක වැරදක්. මොකද අධ්‍යාපනයේ තියෙන වැටකඩලු අයින් කරන්න කියලා මේ හෙද ශ්‍රී ලංකා ජාත්‍යන්තර හෙද සභාව කියන්නේ. නමුත් ලංකාවේ ඒකට සීමාවන් බඳලා තියෙනවා. ඒක සමම වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම හෙද අධ්‍යාපන විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරන්න කියලා කියන්නේ 1965 ඉඳන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ. අදටත් ඒ පිළිබඳව තියෙන බාධාවක්. දැන් මේ රාජ්‍යය ඇවිල්ලා ඒ සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති සැලසුම් කරන්නයි කියලා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ කමිටුවක් පත් කරන්නේ මාස 3කින් වාර්තාවක් දෙන්න කියලා. දැන් අවුරුද්දයි මාස 3ක් ගියා තාමත් ඒ වාර්තාව නැහැ. ඒ කියන්නේ අපිට දැන් ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩු වශයෙන් තීන්දුව ගත්තත් මේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන පොඩි අවුලක්. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතනම තියන්න වගේ එකක් තියෙනවා. මම දන්නේ ඒක ලංකාවේ කලින්ම දැනෙන දෙයක්. ඉතින් ඒ නිසා ව්‍යවස්ථාව ඇතුලේ අධ්‍යාපනය ලබා ගන්න කෙනාට අවශ්‍ය ඉඩකඩ. ඒ කියන්නේ හෙද සේවාවේ මෙතුමක වගේ හෙදියක් හැටියට අර 3 අවුරුද්දෙන් ආවට පස්සේ ඒකේ විතරක් වැඩ කරලා බෑ. කාලීනව වෙනස් වෙන තත්ත්වයන්ට අදාළ වෙනත් විශේෂී පුහුණු ගන්න ඕනේ. දැඩි සත්කාර එකක පුහුණුව, දැන් ඔය පැලියටිව් කෙයා, ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව සම්බන්ධ මානසික හෙද සේවාව, තියටර් නර්සින්, ඒ වගේ ඒ තමන් වැඩ කරන තැනට ගැලපෙන විශේෂිත පුහුණු තියෙනවා. ඒ පුහුණු පාඩම ගන්න. ඒක ලබා ගැනීම සඳහා උන් කැපකිරීමක් කරනවා. ඒක වෙනුවෙන් අවස්ථාවක් ව්‍යවස්ථාව තුළ නැහැ. ඇතුලේ නැහැ. ව්‍යවස්ථාව තුළ තියෙන්නේ ඒක නේද? තමන් අධ්‍යාපනයක් ලබා ගත්තා නම් ඒ ගැන වැඩ කරනවා නම් ඒක නැගීමක් තියෙනවා. ඒක නෑ. ඒ නිසා අපි හිතන ව්‍යවස්ථාවේ අන්නේ කියන කාරණා ඉක්මනින් වෙනස් විය යුතුයි.
ඒ වෙනස් වෙනවා. ඒ වගේම මේ ව්‍යවස්ථාව තුළම සීමා පනවලා තියෙනවා. අර කිව්වා වගේ පිරිමි නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විශාල සීමාවක් 105ක සීමාවට ලක් කරලා තියෙනවා. ඒවා ඉවත් විය යුතුයි. මොකද ඉදිරියත් එක්ක බලන ගමන්. ඒ වගේම ඉලක්කමකුත් දාලා තියෙනවා. හෙද සේවාවේ සිටිය යුත්තේ මෙච්චරයි. නිලධාරීන් මෙච්චරයි අච්චරයි කියලා. එහෙම සීමා තියෙන්න බෑ. හෙද සේවාව මොකද ඒක පුළුල් වෙන්නේ සෞඛ්‍ය අවශ්‍යතාවයත් එක්ක හෙද සේවාව පුළුල් වෙන්න ඕන. ඒකට ඒ ෆ්ලෙක්සිබිලිටිය සහිතව තියෙන්න ඕනේ ව්‍යවස්ථාව. රිජිඩ් එකක් තිබුණේ නෑ. ඒ නිසා අපි කියන්නේ ඒවා ව්‍යවස්ථාවේ මේ ඊපස්සේ ගෙවීම සහ ඔය සේවා මුර සම්බන්ධ සටහන් ඒවා සියල්ලම මම හිතන්නේ වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. කාලීනව මේ දේවල් වෙනස් විය යුතුයි. මොකද ගුණාත්මක හෙද සේවයක් වෙනුවෙන් නව කාලයට ගැලපෙන විදිහට නවීන අවශ්‍යතාවයන්ට අනුව මේ සියල්ල හැඩගැස්විය යුතුයි කියන කාරණාව සඳහන් කරනකොට අවසාන වශයෙන් අපි පණිවිඩයක් දෙන්න ඕනේ සමස්ත ජනතාවටම සහ හෙද සේවයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පිරිසට මේ සේවය පිළිබඳව අපි ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා. ඔව් ඇත්තටම දැන් හෙද නිලධාරිනියෙක් වශයෙන් පුහුණුවට බැඳීමට කලින් ඒගොල්ලෝ හොයලා බලනවා නේද මොකද්ද මේ තත්ත්වය කියලා. දැන් මම ඉල්ලීමක් කරන්නේ ලංකාවේ තත්ත්වය විතරක් සැලකිල්ලට ගන්න එපා. මොකද ලෝකේ මේක ඉන්ටර්නැෂනල් ප්‍රොෆෙෂන් එකක්. හෙදකම කියන්නේ ඉන්ටර්නැෂනල් ප්‍රොෆෙෂන් එක ජාත්‍යන්තරව පිළිගන්නවා. ලෝකයේ ඕන තරම් රටවල් වල අවස්ථාව තියෙනවා. එතන බලලා තීරණය ගන්න. මොකද ලංකාවේ පුහුණු වුණාට දැන් අපි හැමෝම දන්නා කාරණාවක් විදේශගත වෙලා ඉන්න බොහොම මේ සංඛ්‍යාත්මක බැලුවොත් ඉතා ඉහළ පිරිසක් විදේශගත වෙලා තියෙනවා. ඉතා පහසුවෙන් විදේශගත වෙන්න පුළුවන්. ලෝකේ හොඳ ඉල්ලුමක් තියෙන වෘත්තියක්. ඒ වගේ විශාල සේවයක් කරන්න පුළුවන් වෘත්තියක්. එතන බලලා මේ සේවාව හා සම්බන්ධ වෙන්න. මොකද ප්‍රමාණාත්මකව මේක වැඩි වෙනකොට අනිකුත් ගැටලු අර මහත්මයා කිව්වා වගේ නිරන්තරයෙන්ම निराකරණය වෙනවා. අනිත් එක රටක් හැටියට දැන් අපිට දැන් එන ගැටලු තියෙනවා. වැඩිහිටි පරපුර 2040 වෙනකොට 125ක් වෙනවා. 60ට වැඩි ජනතාව. ඊළඟට ගත්තාම මරණ වලින් 83ක් බෝනෝන රෝග නිසා වෙනවා. ඔය හැම තැනකටම හෙදියගේ අවශ්‍යතාවය ඉතාමත් ප්‍රබලව තියෙනවා මේ වර්තමාන වෙන විට. ඒ හින්දා රට හැටියට ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නා තීරණවලදී ඇයට හිමි තැන ඇයට ලැබිය යුතු තැන ඇයට වැටුප් තලයේ සියලුම දේවල් සැලකිල්ලට වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වෙනස්කම් කරමින් මේකේ බඳවා ගැනීම පටිපාටිය වැඩි කරලා එතකොට ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා අර බැරෑරුම් සාගත බව. ඊළඟ විශේෂයෙන් මම මෙතනදි මතක් කරන්න ඕනේ දැන් 95% කාන්තාව වෙලත් ඇත්තටම මේ පෞල් යම් මට්ටමකින් කොහොම හරි ඒගොල්ලෝ සාර්ථක විදිහට අරන් යනවා. ඒ හැකියාව තියෙන්නේ ඇත්තට අර ලෙඩෙක් හිටියට අපි බය නෑ වගේ. එහෙම විශේෂ වාසි ගොඩක් මේකේ තියෙනවා. ඒ හෙද නිලධාරීන්ට අසහාය ශක්තියක් තියෙනවා සියලු දේට තීරණ ගැනීම ක්‍රමවත් වැඩ කරන්න. හදිසි අවස්ථාවකදී නිසි ක්‍රියාමාර්ග ගැනීම. මොකද රෝගියාගේ පරම පැය 24ම ළඟ ඉඳලා බලාගන්නේ නර්ස් කෙනෙක්. එතකොට ඒ හැකියාවන් තමන්ගේ පුද්ගලික ජීවිතේට ආරෝපණය වෙනවා. එතුලින් අපි අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ හැමෝම යහපත් ජීවන තත්ත්වයක් ඇතිව මේ ජීවත් වෙන එකනේ. ඒකට මහකුඟු පිටුවහලක් වෙනවා හෙදවරියක් වීම. ඔව් අපිට අරගෙන මට තව එක තප්පරයක් දෙන්න තරුණ පරම්පරාව වෙනුවෙන්. ඔව් ඒ තරුණ පරම්පරාවේ ඇත්තටම අර හෙදසේවාවට මම කිව්වා එකතු වෙන්න කියලා. ඒ සඳහා වුණ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නැත්නම් රාජ්‍යාංශයේ තියෙන සීමිත අවස්ථාව පෞද්ගලික අංශයේ විශාල ඉඩකඩක් විවෘත වෙනවා වගේ තියෙනවා පේනවා. හැබැයි මම මේ රටේ තරුණයන්ට කියනවා ඔබ හෙදසේවා හෙදකමේ අධ්‍යාපනය ලැබලා ඉහළටම යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔබ හැම වෙලාවෙම ඔබ අධ්‍යාපනය ලබන ආයතනය ඔබ තෝරගන්න ශ්‍රී ලංකා හෙද සභාවේ ප්‍රතිකරණය කරන ලද පුහුණු ආයතනයක් ඔබ තෝරගන්න විශ්වවිද්‍යාලයක් හෝ වේවා පුහුණු ආයතනයක් වේවා ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි වෙච්ච ඒකේ ප්‍රතිකරණය කරන ලද ආයතන තෝරගන්න කියන එකත් මේ වෙලාවේ පණිවිඩය දෙනවා. ඔව් හරි තැනකින් ඔබ මේ වෘත්තියට පිවිසෙන්න කියන ආරාධනාවක් මේ වෙලාවේදී කරනවා. ඒ සියල්ලත් සමගින් ඔබ කරන සේවය සුව විරුවන් විදිහට ඔබ මේ රටට සිදු කරන සේවයට සමස්ත ජනතාවගේම ගෞරවය මේ වෙලාවේදී හිමි වෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා. ජාත්‍යන්තර හෙද දිනය හෙටට යෙදিলা තිනවා. ඒ වෙනුවෙනුයි අපි මේ කතිකාවත ගොඩ නැගුවේ. අභියෝග මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කළා. කොහොම වුණත් ගුණාත්මක හෙද සේවයක් වෙනුවෙන් ඔබ සියලු දෙනා කැප වෙනවා. ඒ ගෞරවය ඔබ සියලු දෙනාට මේ වෙලාවේදී හිමි වෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා. උදෙන්ම ඇවිල්ලා 7 වෙනි පැයට මේ පිළිබඳව සාකච්ඡා කරන්න සම්බන්ධ වුණාට. සමස්ත ලංකා හෙද සංගමේ අධ්‍යාපන ලේකම්තුමා හෙද සොහිරු
ප්‍රභාත් පලිපාන මහත්මයා බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම තමයි සමස්ත ලංකා හෙද සංගමේ මහජන සෞඛ්‍යාංශ මහනුවර දිස්ත්‍රික් සංවිධායක විශේෂ ශ්‍රේණී හෙද ආචාර්යනී HMTD හේරත් මහත්මිය ඔබටත් බොහොම ස්තුතියි. අපි හදට සමුගෙන යන සූදානම්. හෙටත් උදේ 7ට මුණ ගැහෙනවා. ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.